අයබෝන් පුතේ. අපි යන්නේ හීනවන ශේෂ ක්‍රමයට කොහොමද පොලිය ගණනය කරන්න කියලා මේ වීඩියෝ එකේදී කතා කරන්න. මොකක්ද ඇත්තටම හීනවන ශේෂය කියලා කියන්නේ? ඇත්තටම පුතේ අපි ගෙදරට ගන්න ෆ්‍රිජ් එක වෙන්න පුළුවන්, ටීවී එකක් වෙන්න පුළුවන්, ගෙවන්න ගන්න මොබයිල් ෆෝන් එකක් වෙන්න පුළුවන්, නැත්නම් බැංකුවෙන් ගන්න ණයක් වෙන්න පුළුවන්. මේ හැම එකක්ම වාහන ලීසින් එකක් වෙන්න පුළුවන්. මේ හැම එකක්ම හීනවන ශේෂය වචනේම තියෙනවා. ඒ කියන්නේ ශේෂය අඩු වෙන්න ඒ ඉතිරි වෙන ශේෂයට තමයි පොලිය ගණනය කිරීමක් කරන්නේ. උදාහරණයක් විදිහට ගන්න 50000ක් වටිනා භාණ්ඩයක් අපි අරගන්නවා. අපි හිතමු මේ 50000ක් වටිනා භාණ්ඩය රුපියල් 10000ක් ගෙවලා අපි අරගන්නේ. එහෙනම් ඔයාට පළවෙනි මාසය සඳහා වාරකයට පොලිය ගණනය වෙන්නේ ඉතිරි මුදල වෙන රුපියල් 40000 සඳහා. අපි හිතමු වාරකයක් රුපියල් 5000 ගාණ ගෙවන් තියනවා කියලා. එහෙනම් මම පළවෙනි මාසේ 40000 ගෙවුවට පස්සේ, ඒ කියන්නේ 40000ට අදාළව 5000ක වාරකයක් වගේ ගෙවුවට පස්සේ ඔයාට ගෙවන්න ඉතිරි වෙන්නේ භාණ්ඩේ වටිනාකමින් රුපියල් 35000ක්. එහෙනම් දෙවෙනි මාසය සඳහා පොලිය ගණනය වෙන්නේ පුතේ හීනවන ශේෂ ක්‍රමයට අනුව ඉතිරි වෙලා තියෙන රුපියල් 35000ක මුදලට. තුන්වෙනි මාසේ ඉතිරි වෙලා තියෙන රුපියල් 30000යි. එහෙනම් පොලිය හැදෙන්නේ 30000ට. අන්න ඔය විදිහට ඉවර වෙයිගෙන යනකොට නැත්නම් අපි ගෙවාගෙන යනකොට ඉතිරි වෙන ශේෂයට පොලිය ගණනය කිරීම තමයි අපි හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කියලා කතා කරන්නේ. අපි මේක ගානකින්ම කතා කරමු කොහොමද හදන්නේ කියලා. ගණන් හදන ක්‍රම ගොඩක් තියෙනවා. කෙටිම ක්‍රමයක් තමයි අපි මේ කතා කරන්න යන්නේ. මේ කියන පුද්ගලයා ලබාගෙන ඇති ණය මුදල අපි බලමු. ලබා ඇති ණය මුදල. ලබා ඇති ණය මුදල රුපියල් 30000යි. රුපියල් 30000යි. මේ තමයි මෙයා ණයට අරන් තියෙන්නේ. ඒතර මේ 30000 සමාන මාසික වාරික 6කින් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වාරිකයක මුදල බලමු. වාරිකයක්. යපුතේ 30000 අපි බෙදා ගන්න වෙනවා 6න්. හේතු වෙයි මෙයා සමාන වාරික 6ක් යටතේ තමයි ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. නා 30000 බෙදුන අපිට ලැබෙන රුපියල් 5000ක් කියලා. එහෙනම් පොලිය නැතුව ගත්ත ණය සඳහා මාසයකට මෙයා ගෙවන්න ඕන රුපියල් 30000ක මුදලක්. හැබැයි පොලිය නැතුව. එහෙනම් මෙතනට ඔයා දන්නවා පොලියත් ඇඩ් වෙන්න ඕනි. මොකද අපි පොලියත් එක්කයි මුදල ගෙවන්නේ. නේද? අය කරන වාර්ෂික පොලිය. අපිට දීලා තියෙනවා 124ක් කියලා. එහෙනම් වාර්ෂික කියන පුතා අවුරුද්දක් සඳහා. එහෙනම් අපි බලමු අය කරන මාසික පොලිය. නම් අවුරුද්දකට 124යි. කියන්නේ මාස 12ක් සඳහා 124යි. එහෙනම් අවුරුද්දක් මාසයක් සඳහා දාන්න 124 මාස 12න් බෙදෙනවා. මාස 12ක් අවුරුද්දක්. අවුරුද්දට 24යි මාසයකට බලන්න 12න් බෙදෙනවා. එහෙනම් මාසික වාරක පොලිය අනුපාතිකය 102යි. මාසයක් සඳහා පොලිය අනුපාතිකය 102යි. එහෙනම් අපි බලමු මේ ගාන හදන්න මම මුලදී කිව්වා ක්‍රම දෙකක් තියෙනවා. අපිට පුළුවන් මාසෙන් මාසෙට හදාගෙන යන්න. ඒතර ගාන ටිකක් දිග වැඩි. හරි. අපි මේ කතා කරන්න යන්නේ කෙටි ක්‍රමයක්. හැබැයි කෙටි ක්‍රමයටත් කලින් මම එතනට යන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්නම්. එහෙනම් අපි බලමු මේ 102ක මාසික පොලිය යටතේ පොලිය මුදල වශයෙන් මාසයකට කීයක් ගෙවන්න ඕනේද කියලා. මොකද්ද? 102ක මාසික පොලිය අනුපාතිකයේ යටතේ මාසයකට කොච්චර මුදලක් මේ ණය වෙනුවෙන් අපි පොලිය විදිහට ගෙවන්න ඕනද කියලා අපි හොයාගමු. එහෙනම් මාසයකදී ණය කොටසක්. ඒ මාස 6ක් නේ. ඒතර මාසෙට ගෙවන්න ණයෙන් කොටසයි මේකයි. ණයෙන් කොටසයි වාරික එකයි. ණය කොටසක් සඳහා ගෙවිය යුතු පොලිය. එහෙනම් මාසිකව ගෙවනවා අපි 100ට නම් රුපියල් 100කට නම් දෙකක් ගෙවන්න ඕනේ. ඒකනේ මේකේ අදහස. 102යි මාසික පොලි අනුපාතිකය.
එහෙනම් 100කට මාසෙට දෙකක් ගෙවන්න ඕනේ. අපි මාසෙට දැන් 100ක් නෙවෙයි ගෙවන්නේ 5000. එහෙනම් 5000කට කොච්චරක් ගෙවන්න ඕනද කියලා බලන්න ඕන. කොහෙන්ද 5000ක් ආවේ? 5000 කියලා කියන්නේ මාසික වාරිකය මාසයකට කොච්චරක් ගෙවන්න ඕනද කියන එක. එහෙනම් සුළු කරගත්තොත් 0.2කට 0.2ක් මේ පැත්තෙන් සුළු වුණා 52ක් කියන්නේ පුතේ රුපියල් 100ක් ගෙවන්න ඕන නේද? එහෙනම් මාසයකට වාරිකය ඇවිල්ලා 5000යි මාසයක් සඳහා පොලී අනුපාතිකයේ 2%යි අපි මාසයක් සඳහා මේ 5000ට පොලියක් ගෙවන්න ඕනේ අමතරව රුපියල් 100ක්. ණය වෙනුවෙන් 5000ක් ගෙවනවා පොලිය වෙනුවෙන් තව රුපියල් 100ක් ගෙවනවා. අපිට පුළුවන් මේ විදිහට එම නිසා ගෙවිය යුතු මුළු පොලිය මුදල මේ විදිහට හොයන්න පුළුවන්. එහෙනම් අපි මාස 6කටනේ පුතා ඉසලම. එහෙනම් මාසයකට ගෙවන්න ඕනේ රුපියල් 100ක්. එක මාසයකට 100ක්. එහෙනම් මාස 6ට ගෙවන්න ඕනේ 100ව කීයක්ද? 6ක්. තේරුණාද කතාව? මාසයකට ගෙවන්න ඕනේ රුපියල් 100ක්. එහෙනම් මාස 6කට ගෙවන්න ඕනේ 100ව 6ක්. පැහැදිලිද? right. එහෙනම් 100 ගානේ 6ක් ගෙවන්න ඕනේ මාස 6ට. right. දැන් මාස 6 ඉවරයි. හීනවල ශේෂයනේ. එහෙනම් 100ව 6ක් ගෙවලා ඉවරයි. එහෙනම් තව 100ව කීයක් ඉතිරිද? 5ක් ඉතිරියි. තව මාස 5ක් තියෙනවා ගෙවන්න. එහෙනම් 100ව 5ක්. එහෙනම් ඊළඟ 100ව 4ක්. 4 වෙනි මාසෙදි. 3 වෙනි මාසෙදි 100ව 3ක්. දෙවෙනි මාසෙදි 100ව 2ක්. අන්තිම මාසෙදි 100ව 1ක්. නේද? මේ 5000ත් එක්ක අමතරව ගෙවන්න ඕනි පොලී මුදල මාසෙන් මාස ගෙවුවේ. පළවෙනි මාස 6ට මාසයකට රුපියල් 100ක් ගෙවන්න ඕන. එහෙනම් පළවෙනි මාසෙට මුළු පොලියම ගෙවන්න වෙනවා. ඇයි? අපි තාම මේකේ ණය ගෙවන්න පටන් අරගෙන නැති නිසා. එහෙනම් ණය විදිහට 5000ත් ගෙවන ගමන් පොලියේ විදිහට මාසයට ගෙවන රුපියල් 100 ගානේ 6 ගුණයක් ගෙවන්න වෙනවා. හේතුව ඇයි? මාස 6ක් අපිට ගෙවන්න තියෙන නිසා. එහෙනම් 106ක් අපි ගෙවන්න ඕනි පළවෙනි මාස 6ට. ඊට පස්සේ අපි මාස 6ක් ඉවරයි. ඊට පස්සේ අපි තියෙන තව මාස 5යි. එහෙනම් 100 කොටස් 6ක් ආයි අපිට අවශ්‍ය නැහැ. ඇයි? හීනවන ශේෂය දැන් රුපියල් 100ක් අඩු වෙනවා. ඇයි? අපි මාසයක වාරකයේ ගෙවලා ඉවරයි. දැන් අපිට තියෙන මාස 5යි ඉතිරි වෙලා. එහෙනම් අපි ගෙවන්න ඕනි මාසයට රුපියල් 100 ගානේ මාස 5කට දැන්. අර 5000ට අමතරව. ඊට පස්සේ මාස 5ක් ගෙවුනට පස්සේ අපි ආයෙ ගෙවන්න ඕනේ නෑ මාස 5කට. එහෙනම් අපි ආයෙ ගෙවන්න ඕන රුපියල් 100 කොටස් 4යි. ඇයි හේතුව? අපිට පොතේ තියෙන්නේ මාස 4යි ගෙවන්න. මාස 4 ඉවර වුණාම අපිට තියෙන්නේ මාස 3ක් විතරයි මේකේ පොලී ගෙවන්න. ඒ කියන්නේ ණය ගෙවීම සඳහා ඉතිරිලා තියෙන්නේ තව මාස 3ක කාලයක් විතරයි. එහෙනම් අපි දැන් මාස 6ටම හදන්නේ නෑ. පොලිය ගන්නේ 100 ගානේ මාස 3කට විතරයි. ඇයි? ගෙවන්න තියෙන්නේ මාස 3යි. 3 වෙනි මාසේ ගෙවලා ඉවරනාට පස්සේ අපිට ඉතිරි වෙන්නේ තව මාස 2ක් ණයත් එක්ක පොලිය ගෙවන්න. එහෙනම් දෙවෙනි මාසෙදි මොකද කරන්නේ? ණය මුදලේ වාරිකයට අමතරව පොලිය වගේ අපි මාස 2ක් ගෙවන්න ඕනේ. කියන 100ව 2ක් ගෙවන්න ඕනේ. එහෙම ගිහිල්ලා අන්තිම මාසයට ආවට පස්සේ පුතේ වාරිකයට අමතරව අපි පොලිය වශයෙන් මාසයක කෑල්ලක් ගෙවන්න ඕනේ. අපිට හම්බුණා මාසයක කොටස රුපියල් 100යි කියලා. අන්න ඒ විදිහට තමයි පුතේ මෙන්න මේක හදාගත්තේ. එහෙනම් ඔයාලට පැහැදිලිව පේනවා 100ක් එළියට ගන්න පුළුවන් පොදු සාධකයක් විදිහට ගුණිතය වෙනුවට වරහන දානවා 6 ධන 5 ධන 4 ධන 3 ධන 2 ධන 1. මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් එනවා රුපියල් 2100ක් කියලා එනවා. එහෙනම් ගෙවන්න ඕනි මුළු පොලිය රුපියල් 2100ක් රුපියල් 30000 වෙනුවෙන් 30000 කොහොමත් 5000 වශයෙන් වාරික ගෙවනවා. ඊට අමතරව පොලිය විදිහට රුපියල් 2100ක් අපි ගෙවන්න ඕන. පැහැදිලිද? වැඩිපුර ගෙවන ගාන තමයි පොලිය වෙන්නේ. එහෙනම් මෙන්න මේ ගත්ත 21ට අපි නමක් කියනවා මාස ඒකක ගණන.
මාස ඒකක ගණන. මෙන්න මේ මාස ඒකක ගණන මේ විදිහට හොයන්න ඕනි නෑ. අන්න ඒක තමයි මම කිව්වේ කෙටි ක්‍රමයක් තියෙනවා කියලා. එහෙනම් අපි යන්නේ මේක මෙච්චර දුර යන්නේ නැතුව කොහොමද මාස ඒකක ගණන ඊටාම කෙටියෙන් හොයාගෙන මේ ගණන හදන්නේ කියන දැනට. එහෙනම් පුතේ අපිට ඒකට සමීකරණයක් තියෙනවා. මොකද්ද? මාස ඒකක ගාන සමානයි n බෙදීම දෙවාරයක් n ධන 1. මාස ඒකක ගාන සමානයි n බෙදීම දෙවාරයක් n ධන 1. මොකද්ද මේ අවස්ථා දෙකේ n කියලා කියන්නේ? n කියන්නේ මාසික වාරික ගාන. අපි ගන්න භාණ්ඩයට කොච්චර වාරික ප්‍රමාණයක් මාසිකව ගෙවන්න ඕනේද කියන වාර ගාන. මාස 6ද මාස 12ද මාස 24ද 48ද කියන එක තමයි n කියලා කියන්නේ. හැබැයි මේ සමීකරණේ විභාගෙදි අපිට දෙන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා මේ සමීකරණය මතක තියාගන්න. හරි right. එහෙනම් අපි බලමු ගාන හදන්න කොහොමද කියලා. අපේ ගානේ මාසික වාරික ගණන 6යි. එහෙනම් 6 බෙදීම දෙවාරයක් 6 ධන 1යි. 6 දෙකෙන් බෙදුනම 3යි. 6යි 1යි 7යි. අපි දන්නවා 7 3 21යි. එහෙනම් අපිට කලින් උත්තරේම ලැබුණා මාසික ඒකක නැත්නම් මාස ඒකක ගාන 21ක් කියලා ලැබුණා. එහෙනම් අපිට දැන් පුළුවන් එම නිසා ගෙවිය යුතු මුළු පොලිය හොයන්න මාසික පොලිය ගුණ කරනවා මාස ඒකක ගානේ. මාසික වාව රුපියල් 100ක් පොලියක් විදිහට ගෙවන්න ඕනේ. රුපියල් 100ක් මාසෙට ගෙවන්න ඕනේ. මාස ඒකක ගාන පුතා 21යි. එහෙනම් ගෙවන්න ඕනේ මුළු පොලිය මාසයකට 100 ගානේ මාස ඒකක 21ක් සඳහා රුපියල් 2100ක් පොලි වශයෙන් ගෙවන්න ඕන. එහෙනම් අපෙන් අහන්නේ මෙයා වාරිකයක් විදිහට කීයක් ගෙවනවද කියලා. එහෙනම් අපි හොයන්න එම නිසා ණය සඳහා ගෙවන මුළු මුදල ණය සඳහා ගෙවන මුළු මුදල සමානයි රුපියල් 30000ක් අපි ණය ගත්තා. ඒ වෙනුවෙන් රුපියල් 2100ක් අපි පොලි ගෙවනවා. එහෙනම් ගෙවන්න ඕනි මුළු මුදල රුපියල් 32100ක්. රුපියල් 32100ක් අපි ගෙවන්න ඕනි මුළු මුදල වශයෙන්. එතකොට මේ 32100 අපි ගෙවලා තියෙන්නේ සමාන මාසික වාරික 6කින්. ඒ කියන්නේ වාරික 6කට මාස 6කට තමයි අපි මේ 32100 ගෙවලා තියෙන්නේ. අපෙන් අහන්නේ මේ 32100 ගෙවන්න අපි මාසයකට පොලියත් එක්ක වාරිකයේ විදියට කොච්චරක් ගෙවනවද කියලා. එහෙනම් ඒක බලන්න අපිට පුළුවන් මේ 32100 6න් බෙදන්න. එතකොට ලැබෙනවා මාසයකට මේ 32100 වෙනුවෙන් අපි කීයක් ගෙවන්න ඕනද කියලා. එහෙනම් අපි බලමු. 32100 බෙදනවා 6. එහෙනම් 32100 6න් බෙදුනම අපිට ලැබෙනවා රුපියල් 5350ක් කියලා. එහෙනම් මෙන්න මේ කියන කෙනා රුපියල් 30000 ණය සඳහා මාසයකට 5350ක් ගානේ මාස 6ක් ගෙවන්න ඕනි පොලියත් එක්ක මේ ණයෙන් නිදහස් වෙන්න බැංකුවට. හරි ලේසි මේ හීනමන ශේෂ ක්‍රමය යටතේ ගණන් හදන එක. අපි තව වීඩියෝ එකකින් මේ විදිහටම හම්බ වෙමු.